හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම වෙනදා වගේම හොඳින් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම හැමදාම ඔයාලට බර අඩු කරගන්න මොටිවේෂන් දෙන වීඩියෝස්නේ කරන්නේ. ඒ නිසා අද මට හිතුණා පොඩි වෙනස් වීඩියෝ එකක් කරන්න. මොකද අද ඉරිදා දවසක්. නිවාඩු දවසක් නිසා මම හිතුවා හෙල්ති ස්මූති එකක් හදාගන්න. බර අඩු කරගන්න අපිට දවසක් තුළ හොඳ ප්‍රෝටීන් ඉන්ටේක් එකක් තියෙන්න ඕනිනේ. ශරීරයට ප්‍රමාණවත් ප්‍රෝටීන් ලබා ගන්න එකෙන් අපිට වැඩි වෙලාවක් බඩ පිරුණු ස්වභාවයකින් තියාගෙන යන්න උදව් වෙනවා. ඉතින් අපිට ඒ ප්‍රෝටීන් ප්‍රමාණය ගොඩක් වෙලාවට ලන්ච් එකකින් හරි ඩිනර් එකකින් හරි තමයි කවර් කරගන්න වෙන්නේ. අද මම ඔයාලට කියන්නේ උදේ ඉඳන්ම ගන්න පුළුවන් ප්‍රෝටීන් වැඩි හෙල්ති ස්මූති එකක් ගැන. ඒ වගේම මම මේ ස්මූති එකේ කැලරි ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න. ඉතින් අපි බලමු මේක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. අද මම මේකට අල්පොන්සුවඹ ග්‍රෑම් 500ක් විතර ගන්නවා. මේකෙන් මට ටෝටල් ස්මූති එක මිලිලීටර් 600ක් විතර හදාගන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රීක් යෝගට් මිලිලීටර් 150ක් විතර මම එකතු කරගන්නවා. ග්‍රීක් යෝගට් තමයි ස්මූති එකට හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් එකතු කරන්නේ. ඒ වගේම මේ ස්මූති එක ක්‍රීමියන් ස්මූත් වෙන්නත් ග්‍රීක් යෝගට් උදව් වෙනවා. ඒ වගේම කසකසායට මම ටික වෙලාවක් වතුරේ පෙඟෙන්න තියලා ඒ ටිකත් එකතු කර ගන්නවා. කසකසායට වලිනුත් අපිට ප්‍රෝටීන් සහ අනිකුත් පෝෂක පදාර්ථ ටිකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පොඩි රසයක් සුවඳක් ලබා ගන්න මම වැනිලා ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා මම. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරලා අවසානයේදී ලැබෙන ස්මූති එක. සුවඳත් රසත් දෙකම හොඳටම තියෙනවා මේ ස්මූති එකේ. ඒ වගේම ඔයාලා දැක්කනේ මේ ස්මූති එකට වෙනම සීනි එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සීනි කියන්නේ තනිකරම ඩ්‍රග් එකක්. අපි ඒකට ඇබ්බැහි වෙලා තමයි ඉන්නේ. අපි බර අඩු කරගන්න උත්සාහ කරන අය විදිහට අමතක සීනි හැකිතාක් අඩු කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. අල්පොන්සු අඹවල ස්වභාවික පැන් රසය තියෙන නිසා වෙනම සීනි එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්වත් රසට බොන්න පුළුවන්. හරි ඔන්න තව දෙයක්. මම ස්මූති එක ටෝටල් මිලිලීටර් 600ක් විතර හදා ගන්නවා. හැබැයි මම මේ මිලිලීටර් 600ම එකපාර බොන්නේ නැහැ. මම උදේට බොන්නේ මිලිලීටර් 150ක් විතරයි. ඒක රෆ්ලි ගත්තොත් මම බොන මිලිලීටර් 150 ප්‍රමාණයේ කැලරි 130ක් විතර තියෙනවා. ස්මූති එකක් කිව්ව ගමන් සමහරු හිතනවා බර අඩු කරගන්න නම් නියමයි කියලා. ඕන ස්මූති එකක් බොන්න පුළුවන් කියලා. හැබැයි හෙල්ති ස්මූති එකක් වුණත් ඒකේ කැලරීස් සහ නියුට්‍රිෂන් ප්‍රමාණය අපි එකතු කරන ඉන්ග්‍රීඩියන්ට් සහ අපි ගන්න පෝෂන් එක නැත්නම් අපි ගන්න ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඉතින් අද අපි හදාගත්තේ ප්‍රෝටීන් රිච් හෙල්ති ස්මූති එකක්. ඒක හෙල්ති කියලා මම අද ලොකු ප්‍රමාණයක් බොන්නේ නෑනේ. අපි ගන්න පෝෂන් එක කන්ට්‍රෝල් කරගෙන අපේ කැලරි සහ නියුට්‍රිෂන් ඉන්ටේක් එක මැනේජ් කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මගේ weight loss journey එකේදී මම ඉගෙන ගත්ත වැදගත්ම දෙයක් තමයි අපි කැමති කෑම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ නෑ. අපි ගන්න පෝෂන් එක සහ ඕවරෝල් නියුට්‍රිෂන් එක බැලන්ස් කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි ජීවිත කාලයටම ඩයට් කරන්න ඕනේ නෑනේ. ඒ වෙනුවට දිගටම පවත්වාගෙන යන්න පුළුවන් හොඳ ලයිෆ් ස්ටයිල් එකක් හදාගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් මේ තමයි මගේ අද පුංචි weight loss tip එක ඔයාලට. ඔයාලත් මේ ස්මූති එක අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. Bye.